සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අදත් අරගෙන ආවේ ඩන්ඩඩන් සීරීස් එකේ 11 වෙනි එපිසෝඩ් එක. තව එක එපිසෝඩ් එකකින් මේ සීසන් එක ඉවර වෙනවා. එහෙනම් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා යාළුවන්ට ෂෙයා පාරක් දාන ගමන් channel එක subscribe කරපු නැති කට්ටිය subscribe පාරකුත් දාගෙන යන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු මේ වීඩියෝ එක බලන්න. කලින් එපිසෝඩ් එකේදී අපට මුණ ගැහුණු අමුතු කොල්ලා ඒ කියන්නේ ජීන් එන්ජෝජ් දැන් මොමෝලගේ ගෙදරට ඇවිත් මොමෝ දොර ඇරපු ගමන් දකින්නේ Tamanගේ පුංචි කාලේ යාළුවා වුණ ජීජීව. මොමෝටත් ජීජීව දැකලා පුදුමයි. මම මෙතන ඉඳන් ජීන් එන්ජෝජ්ට ජීජී කියලා කතා කරන්නම්. සේකෝ ආච්චි මෙතනදී ලොකු හෙලිදරව්වක් කරනවා. ජීජී කියන්නේ මොමෝගේ පළමු ආදරය. මේක ඇහුවම අපේ ඔකරුන්ගේ මුළු ලෝකයම කඩාගෙන වැටෙනවා. ඔකරුන් Tamanව ජීජී එක්ක සසඳ ගන්න හදනවා. ජීජී උසයි පෙනුමයි මලල ක්‍රීඩකයෙක් වගේ. ඒ වගේම හරිම විනෝදකාමී කෙනෙක්. ඔකරුන් හිතනවා මොමෝ වගේ ලස්සන කෙල්ලෙක් මේ වගේ කොල්ලෙක්ට කැමති වෙන එක පුදුමයක් නෙවෙයි කියලා. මේ වෙලාවේ ඔකරුන්ගේ හිතේ ඇතිවෙන ඒ හීනමානය සහ ඉරිසියාව හරිම තාත්වික විදිහට මේ එපිසෝඩ් එකේදී පෙන්නනවා. ඔකරුන් මේ නිසා හොඳටම අවුල් වෙනවා. ජීජීත් කතාවේ මුල හෙන සීරියස් පොරක් වගේ හිටියට පොරත් හොඳටම ට්‍රැක් ඩයල් එකක්. ඒ පාර මෙතනත් පොර පිස්සුවක් නටනවා. ඔන්න ඉතින් දැන් තමයි ජීජී මෙහෙට ආපු කතාව කියන්න පටන් ගන්නෙ. ජීජී නිකම්ම නෙවෙයි මොමෝලව හොයාගෙන ආවේ. ජීජීගේ දෙමව්පියෝ දෙන්නම දැන් ඉන්නේ රෝහලේ. මේ වෙලාවේ සෙයිකෝවා කියනවා අද ඉඳන් ජීජී අපි එක්ක ජීවත් වෙන්නයි යන්නේ කියලා. ඒ වෙලේ මොමෝයි ඔකරුණුයි කෑ ගහනවා මූව මෙහෙ තියාගන්න බෑ කියලා. ඒත් ඉතින් සෙයිකෝආච්චි තීරණය කරලා ඉවරනේ ජීජීව මෙහෙ තියාගන්නවා කියලා. ඊට පස්සේ අයිරත් ගෙදර යන්න යනවා. ඔකරුණුත් හෙනටම අවුල් ගහලා අවුලෙන් ගෙදර යන්න පිටත් වෙනවා. මොමෝට තේරෙනවා ඔකරුන් අවුලෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ මොමෝ ඔකරුන්ට කතා කරලා කියනවා මාව හෙට හම්බෙන්න එන්නම් කියලා කියන්න කියලා. ඔකරුනුත් අවුලෙන් එහෙම කියලා අවුලෙන්ම ගෙදර යන්න යනවා. මොමොත් ඊට පස්සේ ගේ ඇතුළට ගිහින් ජීජීගෙන් අහනවා ඔයා ඇයි අපේ ගෙදරට ආවේ මට ඒක කියනවා කියලා. ඒ වෙලේ ජීජී විස්තරේ කියන්න පටන් ගන්නවා. ජීජී කියනවා එයාලා අලුතින් පදිංචියට ගිය ගෙදර සිද්ධ වුණ බිහිසුණු දේවල් ගැන. ඒ ගෙදර කලින් පදිංචියට හිටපු පවුල්වල අය සියදිවි නසාගෙන ඒ අය ශාපයක් කරලා ජීජීගේ දෙමව්පියොත් ඒ ශාපයට අහු වෙලා සියදිවි නසා ගන්න හදලා. ජීජී ඒ ගෙදරදී අමුතුම යක්ෂයෙක් ඉන්නවා දැකලා තියෙනවා. ඒකට ජීජී හොඳටම බය වෙලා. එදා ඉඳන් ඒ යක්ෂයාව හැමදාම ජීජීට පේනවා. ප්‍රසිද්ධ මන්තරකරුවන් පවා මේ ශාපේ පන්නන්න ඇවිත් පරාද වෙලා තියෙනවා. අවසාන බලාපොරොත්තු විදිහට තමයි ජීජී මොමෝලගේ ආච්චිව හොයාගෙන ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ සෙයිකෝ ආච්චිව. හැබැයි සෙයිකෝ ආච්චි කියනවා එයාගේ බලය මේ නගර සීමාවෙන් එළියට ගියාම වැඩ කරන්නේ නැහැ කියලා. ඒ නිසා ජීජීගේ ගෙදර තියෙන මේ මහා ශාපය පරාද කරන්න යන්න වෙන්නේ මොමෝටයි ඔකරුන්ටයි. මෙතනදී මොමෝ යන්න අදිමදි කරනවා. ඒ වෙලාවේ සෙයිකෝ ආච්චි හොඳම තුරුම්පුව ගහනවා. මොමෝට කියනවා මේ වැඩේ කරොත් ඔයාට ඇති වෙනකන් යුනිෆෝම් අරන් දෙනවා කියලා. මෙන්න මේ වෙලේ මොමෝටත් කරන්න දෙයක් නැති වෙනවා. වැඩේට ඊට පස්සේ කැමති වෙනවා. මෙතනදී අපිට තේරෙනවා ඉදිරියට කොයි වගේ දරුණු සටනකට මොමෝලට මුහුණ දෙන්න වෙනවද කියලා. ඒ සීන් එකෙන් පස්සේ පෙන්නන්නේ ජීජීත් මොමෝලගේ පාසලටම ඇතුළු වෙනවා. ජීජී ඉස්කෝලේට ආපු ගමන් හැමෝම එයාව වට කරගන්නවා. කෙල්ලෝ නම් ජීජීට හොඳටම පිස්සු වැටිලා ඉන්නේ. ඒ වෙලේ ජීජී හැමෝටම කියනවා මමයි මොමෝයි එකට ජීවත් වෙන්නේ කියලා. ඇත්තටම එයාලා එක ගෙදරක ඉන්නේ ජීජීගේ ප්‍රශ්නයක් නිසා වුණත් ඉස්කෝලේ ළමයි ඒක වරදවා වටහා ගන්නවා. ඒ වෙලේ පන්තියේ ළමයි මොමෝට එක එක කතා කියද්දී මොමෝගේ යාළුවෝ ඒක ෂේප් කරන්න කෑ ගහලා කියනවා මොමෝට ඔකරුන් ඉන්නවා මෙයා එක සම්බන්ධයක් නැහැ මෙයා මගේ සහෝදරයෙක් විතරයි කියලා වැඩේ බැලන්ස් කරනවා. ඊට පස්සේ පෙන්නන්නේ අනෙක් පැත්තෙන් අපේ ඔකරුන්න. මේ වෙලාවේ ඔකරුන්ගේ අභ්‍යන්තර මනෝභාවය හරිම අපූරුයි. ඔකරුන්ට දැන් ඉරිසියයි ජීජී ගැන. ඔකරුන් තනියම හිතනවා ඉරිසියාව කියන්නේ මොකද්ද? Taman මොමෝ ගැන කොච්චර හිතනවද කියලා එයා තනියම හිතනවා. එයාට හිතෙනවා මොමෝ ජීජීත් එක්ක සම්බන්ධයක් පටන් ගත්තොත් මොමෝ තවත් Taman එක්ක අద్භූත දේවල් ගැන කතා කරන්න එන එකක් නෑ කියලා. මේ නිසා ඔකරුන් මොමෝව මඟ හරින්න උත්සාහ කරනවා. හැබැයි මොමෝ කියන්නේ Tamanගේ යාළුවාව අතහරින කෙල්ලෙක් නෙවෙයි. ඊට පස්සේ ඔකරුන් කමක් නෑ මොනවා වුණත් මම මොමෝව ආරක්ෂා කරනවා කියලා ව්‍යායාම කරනවා. අන්න ඒ වෙලාවේ තමා මොමෝ ඔකරුන්ට කතා කරන්න එන්නේ. කෑම කන්න කොහොම හරි මොමෝ ඔකරුන් එක්ක කතාවක් දාගෙන ඉන්නවා. ඒ
වෙලේ මොමෝ අහනවා ඔයා කාලද කියලා ඔකරුන්ගෙන්. ඔකරුන් නෑ කියනවා. ඒත් එක්කම එතනට ජීජී ඇවිත් මොමෝ ආසම යෝගට් එකක් පෙන්නනවා. ඒක දැකලා මොමෝ ජීජී එක්ක ඒක කන්න යනවා. මේක දැකලා ඔකරුන්ට හොඳටම දුක හිතෙනවා. ඊට පස්සේ ඔකරුන් එතනින් යන්න යනවා. ඒත් එක්කම ටාරෝ කියන පණ තියෙන රොබෝ කෙනෙක් ඔකරුන් පැත්තට එනවා. ඔකරුන් ඒකට හොඳටම බය වෙලා දුවනවා. ඒ ටාරෝ කියන රොබෝ කෙනා උඩ පැනලා යනවා. අන්න ඒ වෙලේ මොමෝ දකිනවා රන් බෝලයක්. ඒක දැකලා මොමෝ අර රොබෝව මොමෝගේ බලයෙන් අල්ලගන්නවා. කොහොම හරි අර රොබෝ දුවන වේගෙත් එක්ක මොමෝවයි ජීජීවයි ඇඳගෙනම පොර දුවගෙනම යනවා. කොහොම හරි ඔකරුන් සපත්තුත් ගලවලා ටර්බෝ ආච්චිගේ බලය පාවිච්චි කරලා උපරිම වේගෙන් යනවා. අර රොබෝ පස්සෙන්ම ඔකරුන්ව දැකපු ගමන් ජීජී හොඳටම බය වෙනවා. කොහොම හරි මොමෝව බස් එක හැප්පෙන්න යන්න යද්දී ඔකරුන් මොමෝවයි ජීජීවයි බේරගෙන අර ටාරෝ කියන රොබෝ පස්සෙන්ම යනවා. කොහොම හරි ඒ රොබෝව මොමෝ අල්ලන් නවත්ත ගන්නවා. ඒ වෙලේ ටාරෝ කෑලි වලටම කැඩිලා යනවා. ඊට පස්සේ මොමෝගෙන් බේරුණ ටාරෝ දුවලා යනවා. දැන් ටාරෝව මොමෝට මග ඇරුණා. දැන් මේ පොරව හොයාගන්න බෑ. අන්න ඒ වෙලේ ජීජී දැනගන්නවා ඔකරුන්ගේ බලේ. දැන් මේ අයට ටාරෝව මිස් වුණා. මොමෝ අතට තට්ටු දදා අනිත් දෙන්නවත් එක්කන් යනවා ටාරෝව හොයාගෙන. මොමෝ තට්ටු දාන හැම වෙලාවකම ටාරෝ කෑ ගහනවා. ඒ සද්දේ පස්සේ කොහොම හරි ගිහින් ටාරෝව හොයාගන්නවා. පොර කුණු කන්දක් ළඟ වැටිලා ඉද්දි අල්ලගන්නවා. ඔකරුන් අහනවා මොමෝගෙන් කොහොමද ඔයා මුව හොයාගත්තේ කියලා. අන්න ඒ වෙලේ මොමෝ කියනවා කතාව. ටාරෝ කෑලි වලට ගැලවුණු වෙලේ ටාරෝගේ හදවත මොමෝ අල්ලගෙන ඒකට පහරක් ගහන හැම වෙලේම ටාරෝ කෑ ගහනවා. අන්නේ සද්දේ පස්සේ තමයි මොමෝ ගියේ. ඔකරුන්ටත් ඒක අහලා පුදුමයි. ඊට පස්සේ මොමෝ ටාරෝගෙන් රත්තරන් බෝලේ ඉල්ලනවා හදවත දෙන්නන් කියලා. ඒත් එතන තියෙන්නේ රත්තරන් බෝලයක් නෙවෙයි. අන්න ඒ වෙලේ ගෑනු කෙනෙක් ටාරෝට කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ටාරෝගේ ආදරවන්තිය. මේක ටාරෝ සහ හානා කියන ජීවීන් දෙන්නෙක්ගේ ආදර කතාවක්. මෙයාලා ඇත්තටම රොබෝවරුන් වගේ පෙනුනත් එයාලගේ හදවත්වල තියෙන ආදරය මිනිසුන්ටත් වඩා ප්‍රබලයි. ටාරෝ කියනවා හාන වෙනුවෙන් එයා ඕනෑම දෙයක් කරනවා කියලා. අපි ඉන්න ලෝක දෙකක අපිට එකතු වෙන්න බෑ කියලා හානා කියද්දී ටාරෝ කියනවා මට අදාළ නෑ. මම මගේ ජීවිතේ ඉතුරු කාලෙම පසුතැවෙන්න කැමති නෑ. මම ඔයාව කොහොම හරි බේරගන්නවා කියලා කියනවා. මේ කොටස හරහා අපේ ඔකරුන්ටත් ලොකු පණිවිඩයක් ලැබෙනවා. තමන් ආදරය කරන කෙනා හෝ අගය කරන කෙනා වෙනුවෙන් පසුතැවෙන්නේ නැතුව සටන් කළ යුතුයි කියන එක. මේ රොබෝවරුන්ගේ සංවාද ටික ඇහෙද්දී අපේ ඇස්වලට කඳුළු එන එක නතර කරන්න බෑ. අන්තිමේදී මොමෝ සහ ඔකරුන් ජීජීවත් බේර ගන්නවා. ජීජීත් දැන් තේරුම් ගන්නවා ඔකරුන් කියන්නේ දුර්වල කොල්ලෙක් නෙවෙයි කියන එක. එයා ගාවත් ලොකු ශක්තියක් තියෙනවා කියලා. මෙතනින් 11 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්නෙ. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. ඊළඟ එපිසෝඩ් එකෙන් සීසන් එක ඉවරයි. එහෙනම් ඒ එපිසෝඩ් එකත් එක මුළු සීසන් එකම ඉක්මනින් දානවා. ඒකත් බලන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්.